Hello everyone. Today I am going to teach you a very interesting sentence pattern. අද දවසේ මම ඊටාම අපූර්ව වාක්‍ය රටාවක් උගන්වන්නයි මේ සූදානම් වන්නේ. pattern එක තමයි feel like. feel like අපි භාවිත කරන්නේ යම් කිසි දෙයක් කරන්න හිතයි. නොයසේනම් යම් කිසි දෙයක් කරන්න හිතෙනවා යනුවෙන් අදහස් ප්‍රකාශ කිරීම සඳහායි. අපි මෙන්න මෙහෙම අදහස් කියනවනේ සිංහලෙන් මට මොනවා හරි කන්න හිතයි. මට නිදා ගන්න හිතයි. මට නවකතාවක් කියවන්න හිතයි. මෙන්න මේ වගේ අදහස් ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරනකොට අපි feel like කියන pattern එක use කරනවා. හරි. අපි වාක්‍ය හදන structure එක බලමු. පළමුව subject. subject අපිට පුළුවන් I, we, you, they, he, she, it, නිමල්, කමල්, කාංචනා ඕන නමක් ගන්න. ඊට පස්සේ feel like තියනවා. feel like ට පස්සේ ක්‍රියාපදය අනිවාර්යයෙන්ම ing ස්වරූපයෙන් තැබිය යුතුමයි. ඒක ඔබ හොඳින් මතක තියාගන්න. හොඳයි. එහෙනම් මෙන්න මේ ස්ට්‍රක්චර් එකට අනුව අපි වාක්‍ය කීපයක් හදමු. කොහොමද කියන්නේ? මට මොනවා හරි කන්න හිතයි. අපි මෙහෙම කියනවානේ මට බඩගිනි. මට මොනවා හරි කන්න හිතයි. මට බඩගිනි. I'm hungry. I'm hungry. මට බඩගිනි. මට මොනවා හරි කන්න හිතයි. I පළමුව තිබ්බා. ඊට පස්සේ feel like කනවට eat එහි ing ස්වරූපය eating මොනවා හරි කියන්න අපි something දානවා. I feel like eating something. I feel like eating something. මට මොනවා හරි කන්න හිතයි. දැන් ඔබ කියන්නේ එදිනදා ජීවිතයේදී I'm hungry. I feel like eating something. මට මොනවා හරි කන්න හිතයි. මට බඩගිනි. මට මොනවා හරි කන්න හිතයි. ඒ විදිහට. හොඳයි. අපි තව වාක්‍යයක් ගමු. මට නිදා ගන්න හිතයි. මට මහන්සි. මට නිදා ගන්න හිතෙනවා. right? අපි එහෙම කියනවානේ I'm tired. මට මහන්සි. මට නිදා ගන්න හිතයි. ඔබ දන්නවා දැන් ස්ට්‍රක්චර් එකට අනුව වාක්‍ය හදන්න. නිදා ගන්නකොට අපි කියන්නේ sleep නේද? එහි ing ස්වරූපය sleeping. I'm tired. I feel like sleeping. I'm tired. I feel like sleeping. හොඳයි. තව එකක් ගමු. මට අයිස්ක්‍රීම් එකක් කන්න හිතයි. රස්නේ it's hot. නේද? රස්නේ it's hot. I feel like eating an ice cream. I feel like eating an ice cream. මට අයිස්ක්‍රීම් එකක් කන්න හිතයි. තව වාක්‍යයක් අපි ගමු. මට නවකතාවක් කියවන්න හිතයි. මට නවකතාවක් කියවන්න හිතෙනවා. කම්මැලිකමේ පාළුවේ ගෙදෙට්ට වෙලා ඉන්නකොට අපි නිකන් කියනවානේ මට නවල් එකක් කියවන්න හිතයි. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? I feel like reading a novel. I feel like reading a novel. මට නවල් එකක් කියවන්න හිතයි. ඒ විදිහටම කොහොමද කියන්නේ? මට ෆිල්ම් එකක් බලන්න හිතයි. මට ෆිල්ම් එකක් බලන්න හිතෙනවා. කම්මැලිකමේ ඉන්නකොට ගෙදර නේද? අපි කියනවා ඒ වගේ අදහස්, ඒ වගේ වාක්‍ය කියනවා අපි. මට ෆිල්ම් එකක් බලන්න හිතයි. බලනවට අපි watch කියනවා. එහි ing ස්වරූපය තමයි watching. දැන් කොහොමද අපි වාක්‍ය හදන්නේ? I feel like watching a film. I feel like watching a film. මට ෆිල්ම් එකක් බලන්න හිතෙනවා. හොඳයි. මේ සමගම ඔබට මතක් කරන්නට කැමති අපගේ ත්‍රිමාසික ප්‍රායෝගික ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාව පිළිබඳ විස්තර දැනගන්න අවශ්‍යයි නම් තිරේ දිස්සන මෙන්න මේ නම්බර් එකට 071 47 22 516ට ඔබගේ නම WhatsApp කරන්න. කිසිදු වයස් භේදයක් නැහැ. Zoom හරහා ඔන්ලයින් කරන්නේ රාත්‍රී 8 ඉඳන් 9:00 වෙනකන්. ඕනම කෙනෙකුට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාගේ නම තිරේ දිස්සන මෙන්න මේ නම්බර් එකට WhatsApp කරන්න. හොඳයි. අපි තව වාක්‍යයක් ගමු බලන්න. කොහොමද කියන්නේ? මට එහෙ යන්න හිතයි. මට එහෙ යන්න හිතයි. කොහේ හරි තැනකට නේද? ඒ කතාවේදී කියනවා අපි මට එහෙ යන්න හිතයි. කොහොමද කියන්නේ? I feel like going there. there කියනවා අපි එහෙ කියන්න. I feel like going there. මට එහෙ යන්න හිතයි. පැහැදිලි නේද? අන්න ඒ වගේ අදහස් කියනකොට අපි feel like use කරනවා. මට පරිගණක පාඨමාලාවක් හදාරන්න හිතයි. නැත්තම් හිතෙනවා. කොහොමද කියන්නේ? හදාරනවට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ follow කියලා. follow කරනවා. හදාරනවා. I feel like following a computer course. I feel like following a computer course. මට computer course එකක් follow කරන්න හිතයි.
හොඳයි. මට කේක් එකක් හදන්න හිතෙනවා. මට කේක් එකක් හදන්න හිතයි. කොහොමද කියන්නේ? I feel like making a cake. I feel like making a cake. මට කේක් එකක් හදන්න හිතෙනවා. නැත්තම් හිතයි. පැහැදිලි නේද? ඔබට පුළුවන් නම් තව වාක්‍ය ටිකක් හදලා comment section එකට දාන්න. එදිනෙදා ජීවිතයේදී මේ pattern එක use කරලා ලස්සනට ඉංග්‍රීසියෙන් කතා කරන්න. හොඳයි එහෙනම් අපි තව අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. Have a nice day. Bye.